Hi everyone, I'm so excited to start my very first English lesson in this channel. So, welcome to my lesson. අද අපි කතා කරන්න යන්නේ English language එකේ තියෙන magic එකක් ගැන. මොකක්ද මේ English language එකේ තියෙන magic words? ඒක ඔයාට English චතුර විදියට හසුරවන්න ගොඩක් වැදගත් වෙනවා. මොනවද මේ magic words? ඒ තමයි phrasal verbs. Phrasal verbs. English language එක මව් භාෂාව විදියට භාවිතා කරන අයට අපි කියනවා native speakers ලා කියලා. මේ native speakers ලා නිතරම phrasal verb පාවිච්චි කරනවා. ඒ වගේම ඔයාට දකින්න පුළුවන් English film එකක් බලනකොට, English පොතක් කියවනකොට මේ phrasal verb හැමතැනම වගේ තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට ඉංග්‍රීසි වලට බය වෙන්න, ඉංග්‍රීසි බැරි වෙන්න හේතු අතරින් එක හේතුවක් තමයි phrasal verbs ගැන ලොකු දැනුමක් නැති එක. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ phrasal verbs කියන්නේ මොනවද? ඒවා භාවිතා කරන්නේ කොහොමද කියලා. If you want to speak English like a native, you can't ignore the phrasal verbs. ඔයාට native speaker කෙනෙක් වගේ English කතා කරන්න ඕන නම් ඔයාට මග අරින්න බැරිම දෙයක් තමයි phrasal verbs කියන්නේ. දැන් අපි බලමු phrasal verbs කියන්නේ මොනවද කියලා. So, let's go to the lesson to talk about the phrasal verbs. අපි බලමු මොනවද මේ phrasal verbs කියන්නේ කියලා. අපි දන්නව නේද verbs? Verbs කියන්නේ ක්‍රියාපද වලට. Eat, drink, jump, කනවා, බොනවා, පනිනවා. ඒව තමයි verbs කියන්නේ. මේ වගේම ක්‍රියාපද જાතියක්ම තමයි phrasal verbs කියන්නේ. ඒ වුණාට ඒව හැදිලා තියෙන විදිය වෙනස්. මේ phrasal verbs වචන දෙකකින් හෝ තුනකින් තමයි හැදිලා තියෙන්නේ. අපි උදාහරණයක් බලන්න කලින් phrasal verb එක structure එක බලමු. Phrasal verb එකක් හැදිලා තියෙන්නේ verb එකක් සමග adverb එකක් හෝ preposition එකක් එකතු වෙලා. දැන් ඔයාලා දන්නේ නැතුව adverb එකක් කියන්නේ මොකද්ද? preposition එකක් කියන්නේ මොකක්ද කියලා. prepositions කියන්නේ නිපාත පද වලට. නිපාත පද මොනවද කියලා දන්නේ නැති අයත් ඇතිනේ. නිපාත පද කියන්නේ යම්කිසි දේවල් දෙකක් සම්බන්ධ කරන පද වලට. on, in ඔයාලා අහලා ඇති නේද? දැන් මේසේ උඩ වාස් එකක් තියෙනවා කියලා කියනකොට මේසෙයි වාස් එකයි කියන දේ සම්බන්ධ කරන්න ඕනේනේ. There is a vase on the table. on කියන එකෙන් තමයි අපි මේ දෙක සම්බන්ධ කරේ. ඒ කියන්නේ on කියන්නේ preposition එකක්. දැන් ඔයා බලනවා ඇති adverb එකක් කියන්නේ මොකක්ද කියලා. adverb එකක් කියන්නේ යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන විදිය, ඒක සිද්ධ වෙන වේගය, ඒක සිද්ධ වෙන දිශාව වගේ විස්තර කරන්න පාවිච්චි කරන ඒවට තමයි adverbs කියන්නේ. example එකක් විදියට up, down ඒ වගේ දේවල් වලට. දැන් අපි දන්නවා structure එක phrasal verb එකක. phrasal verb එක වචන දෙකක් විතරක් නෙමෙයි තුනක් එකතු වෙලත් හැදෙන්න පුළුවන්. structure එක තමයි verb එකක් එක්ක preposition එකක් හෝ adverb එකක් එකතු වෙලා තමයි phrasal verb එකක් හැදෙන්නේ. දැන් අපි බලමු phrasal verb එකක් example එකක් විදියට පළවෙනි වචනේ බලන්න give. දෙවෙනි වචනය up. give up. මම ඔයාලට කිව්වා මතකද phrasal verbs ගැන කියනකොට ඒක නිකන් ඉංග්‍රීසි වල තියෙන magic එකක් වගේ කියලා. ඇයි දන්නවද මම එහෙම කිව්වේ? මම කිව්වනේ phrasal verb එකේ structure එක. ඒකෙදි මම කව වචන දෙකක් එකතු වෙලා තමයි දෙකක් හෝ තුනක් එකතු වෙලා තමයි phrasal verb එකක් හැදෙන්නේ කියලා. නමුත් මම මේකට magic වචන කියලා කිව්වේ මේ phrasal verbs වල හැදෙන වචන එකතු වෙනකොට ඒවයි තේරුම් සම්පූර්ණයෙන්ම නැති වෙලා අලුත්ම තේරුමක් මේ phrasal verb එකට එනවා. අපි උදාහරණයක් බලමුකෝ. දැන් first word එක give, second එක up. give and up. give කියන්නේ මොකක්ද අපි ඉංග්‍රීසි වලදී කියනවා දෙනවට give කියලා. දෙවෙනි එක තමයි up. මම ඔයාලට කිව්වා up කියන්නේ මොකද්ද? adverb එකක්. up කියන්නේ උඩ. උඩ කියලා කියන එක. එතකොට මේකේ තේරුම අපි නිකන් දන්න වචන දෙකකින් බලුවොත් උඩ දෙනවා උඩ
ඒක හරියන්නේ නෑ නේද? මේකේ ඇත්තම තේරුම තමයි මේ phrasal verb එකේ අත්හරිනවා. එතකොට give up කියන්නේ අත්හරිනවට කියන්නේ. give up කියලා කියන්නේ අත්හරිනවට. අපි බලමු example sentence එකක්. ඔයා යාළුවෙක්ට කියනවා යාළුවෙක් වැඩ එක්ක තමන්ට තියෙන පීඩනෙත් එක්ක තමන්ගේ ඉස්කෝලේ වැඩ අත්හැරලා ඉන්නකොට ඔයාලට කියන්න පුළුවන් low marks තියෙනකොට යාළුවට ඒ වගේ විභාග අමාරු වෙනකොට ඔයාලට යාළුවට කියන්න පුළුවන් don't give up අත්හරින්න එපා don't give up ඒ විදිහට. දැන් අපි කතා කරන්න යන්නේ phrasal verbs ගැන පොඩි idea එකක් ඔයාට තියෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ ඉංග්‍රීසි වල phrasal verbs වේදනා වර්ග 4කට. ඒ 4 මොනවද කියලා තමයි ඊළඟට කතා කරන්න යන්නේ. ඒක ටිකක් අවධානයෙන් අහන් ඉන්න ඕන. ඒක අහගෙන ඉඳියට පස්සේ අපි බලමු තවත් phrasal verbs ගොඩක් ඒ වගේම ඒ වර්ග 4ට අදාළව අපි ඒ වෙලාවට phrasal verbs කිහිපයක් ඉගෙනත් ගමු. අපි යමු දැන් මොනවද මේ phrasal verbs වර්ග 4 කියලා බලන්න. අපි phrasal verbs වර්ග 4 ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගන්න ඕන ඉංග්‍රීසි වලදී බේසික් වගේ ඒ කියන්නේ normally sentence එකක් හදාගන්න විදිය. ඒ කියන්නේ sentence එක structure එක පොඩ්ඩක් ඉගෙනගෙන ඉමු. හේතුව ඊළඟට අපි phrasal verbs වර්ග 4ට යන්න කලින් ඒක ගැන පොඩි idea එකක් තියෙන්න ඕන. ඉංග්‍රීසි වලදී අපි structure එකකට තමයි වාක්‍ය හදන්නේ සාමාන්‍යයෙන් subject plus verb plus object and rest. ඒ කියන්නේ මොකද්ද? subject කියන්නේ ක්‍රියාව කරන කෙනා. අපි ඉංග්‍රීසි වලදී වාක්‍යයක් හැදෙනකොට මුලින්ම එන්නේ ක්‍රියාව කරන කෙනා. මේ එක ඉංග්‍රීසි වල එක වාක්‍ය හදන ස්ට්‍රක්චර් එකක් විතරයි. හරිද? මේ ස්ට්‍රක්චර් එකේදී අපි මේ ස්ට්‍රක්චර් එක මට ඊළඟට ඕන වෙන නිසා මම දැන් කියන්නේ මේ ස්ට්‍රක්චර් එකේදී subject verb object කියලා මම කිව්වා. subject කියන්නේ ක්‍රියාව කරන කෙනා. යාට කියනවා කර්තෘ කියලා. දෙවෙනි එක verb කියන එක ඔයා දන්නවා. ක්‍රියාපදයේ ක්‍රියාව. ඒ කියන්නේ කරන දේ. ඊට පස්සේ ක්‍රියාවට භාජනය වෙන කෙනාට තමයි කියන්නේ කෙනා හෝ දෙය. ක්‍රියාවට භාජනය වෙන කෙනා හෝ දෙයට තමයි කියන්නේ object කියලා. ඒ වගේම සමහර අය වාක්‍ය ලස්සන කරගන්න තව දීර්ඝ වාක්‍ය හදනකොට ඉතුරු ටිකට අපි කියනවා rest කියලා. අපි දැන් බලමු මම මේ කියපු ස්ට්‍රක්චර් එක අනුව පොඩි සරල වාක්‍යයක් හදලා. I කියන්නේ මම ඇපල් ගෙඩියක් කනවා. I කියන්නේ subject එක, verb එක තමයි eat කනවා. object එක තමයි ක්‍රියාවට භාජනය වෙන දේ තමයි an apple. I eat an apple. අන්න ඔය විදිහට ඔයාට දැන් පොඩි idea එකක් තියෙනවා ඉංග්‍රීසි වාක්‍යයක් මේ ස්ට්‍රක්චර් එකට අනුව හදාගන්නේ කොහොමද කියලා. ඊළඟට අපි යමු phrasal verbs වර්ග 4ට. අපි බලමු මේ phrasal verbs වර්ග 4 මොනවද කියලා. පළවෙනි එක තමයි intransitive phrasal verbs. මොනවද? intransitive. දෙවෙනි එක තමයි transitive phrasal verbs. තුන්වෙනි එක තමයි separable phrasal verbs. හතරවෙනි එක තමයි inseparable phrasal verbs. මෙන්න මේ 4 තමයි phrasal verbs වර්ග 4. අපි බලමු පළවෙනි phrasal verb වර්ගය වන intransitive phrasal verb ගැන. මොනවද මේ intransitive phrasal verb කියන්නේ? මේකට object එකක් අවශ්‍ය නැහැ. මේකෙන් පස්සේ මේ phrasal verb එක යෙදුවට පස්සේ object එකක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි මේ intransitive phrasal verb එකක් දැම්මට පස්සේ එතනින් පස්සේ කෙනෙක් දෙයක් ගැන විස්තර කරන්න මොකුත් අවශ්‍ය නැහැ. එතනින් පස්සේ වාක්‍ය සම්පූර්ණ වෙනවා. හරිද? අපි බලමු ඒකට example එකක්. පළවෙනි එක තමයි breakdown. breakdown කියන්නේ වාහනයක් හෝ යන්ත්‍රයක් කැඩෙනවට අපි ඉංග්‍රීසි වලින් කියන breakdown. ඒකේ අතීත කාල වචනය තමයි broke down. breakdown and broke down. අපි example වාක්‍යයක් බලමු. My car broke down yesterday. My car broke down yesterday. මගේ කාර්ය
ඊයේ කැඩුනා. බලන්න ඒ වාක්‍යයේ my car broke down yesterday. yesterday කියන එක නෙවෙයි. එතනින් පස්සේ කෙනෙක්වත් දෙයක්වත් විස්තර කරලා නැහනේ. දවසක් ගැන කිව්වට ඊයේ කියලා කිව්වට. ඒ කියන්නේ මෙන්න මේ intransitive phrasal verbs යෙදුවට පස්සේ object එකක් දාන්න අවශ්‍ය නැහැ. එතනින් වාක්‍ය සම්පූර්ණ වෙනවා. අපි තව example එකක් බලමු intransitive phrasal verbs වලට යටත් වෙන. ඊළඟ phrasal verb එක තමයි intransitive phrasal verbs වලට යටත් වෙන grow up. grow up. grow up කියන්නේ ලොකු වෙනවා, වර්ධනය වෙනවා, වැඩෙනවට කියන ඉංග්‍රීසි වචනේ. grow up. අපිට කියන්න පුළුවන් example වාක්‍යයක් විදිහට children grow up fast. children grow up fast. ළමයි ඉතා ඉක්මනින් ලොකු වෙනවා. මෙතනත් grow up වලින් පස්සේ කිසිම object එකක් ගැන සඳහනක් වෙලා නැහැ. ක්‍රියාවකට භාජනය වෙන දෙයක් ගැන. කියලා තියෙන්නේ ළමයි ඉක්මනින් ලොකු වෙනවා. ඉක්මනින් කියලා කියන්න fast දාපු එක විතරයි. ඊළඟ වචනේ තමයි show up. show up. ඒකත් intransitive phrasal verbs වලටම අයත් වෙන phrasal verb එකක්. show up කියන්නේ ඒකෙන් කියන්නේ පැමිණෙනවා, මතුවෙනවා කියන තේරුම තමයි ඒකෙන් දෙන්නේ. example එකක් තමයි please show up on time. අපිට කියන්න පුළුවන් කරුණාකරලා වෙලාවට එන්න. මං කිව්වා show up කියන්නේ පැමිණෙනවා හෝ මතුවෙනවාට කියන වචනයක්. ඒකේ තේරුම ඉංග්‍රීසි වලින්. එතකොට අපිට කියන්න පුළුවන් කරුණාකරලා වෙලාවට එන්න, පැමිණෙන්න. එතකොට අපිට කියන්න පුළුවන් please show up on time. වෙලාවට කියනකොට නිවැරදි වෙලාවට එන කෙනෙකුට on time කියලා කියන්න පුළුවන්. ওই විදිහට තමයි intransitive phrasal verbs ගැන අපි කතා කරලා ඉවර කරේ. අපි බලමු දැන් transitive phrasal verbs කියන්නේ මොනවද කියලා. මෙන්න මේ වර්ගයට අයත් phrasal verbs වාක්‍යයකට දැම්මට පස්සේ ඒකට පස්සේ object එක අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ දෙය හෝ කෙනා අනිවාර්ය වෙනවා. අපි example එකකින්ම බලමු. මෙන්න මේ transitive phrasal verbs වලට අයත් වෙන phrasal verb එකක් තමයි look for කියලා කියන්නේ. look for. look for. අපිට කියන්න පුළුවන් I am looking for my phone. I am looking for my phone. I am looking for my phone කියන්නේ මම මගේ ෆෝන් එක හොයනවා කියන එකට. දැන් look for කියන්නේ හොයනවා කියන එකට කියන phrasal verb එකනේ. I am looking for my phone කියන්නේ ඇයි මම ing දැම්මේ? I am looking for කියලා දැම්මේ. හේතුව දැන් මම සොයමින් සිටිනවා කියලා කියන්න ඕනනේ. ඒ වෙලාවට අපිට ඒ verb එක වෙනස් කරන්න පුළුවන් phrasal verb එක ing දාලා I am looking for my phone. මම මගේ ෆෝන් එක සොයමින් සිටිනවා. ඊළඟ උදාහරණය තමයි go over. go over. ඒ කියන්නේ go over කියන්නේ නැවත පරීක්ෂා කරනවට කියන phrasal verb එක. අපි උදාහරණයක් ගමු. I need to go over my notes before the exam. I need to go over my notes before the exam. ඒ කියන්නේ go over කියන්නේ මොකක්ද? go over කියන්නේ නැවත පරීක්ෂා කරනවට කියන phrasal verb එක. එතකොට අපිට කියන්න පුළුවන් exam එකකට කලින් මට මගේ notes ටික නැවත පරීක්ෂා කරන්න ඕන කියලා. මේ වගේ තව එකක් අපි බලමු. ඒක ටිකක් ඔයාලා දන්න එකක් phrasal verb එක transitive වලට අයත් වෙන believe in. believe in කියන්නේ කෙනෙක් හෝ දෙයක් විශ්වාස කරනවට ඉංග්‍රීසි වලදී phrasal verb එකේ විදියට කියන්නේ believe in කියලා. I believe in you. මම ඔයාව විශ්වාස කරනවා. I believe in you. ඔයා දැක්ක නේද මේ හැම එකකටම පස්සේ දෙයක් හෝ කෙනෙක් විස්තර කරනවා කියලා. believe in වලට පස්සේ you දැම්මා. අර කලින් එකේදී go over වලට පස්සේ the notes දැම්ම. notes විභාගයට කලින් notes බලනවා කියලා. අන්න ඒ විදිහට මෙන්න මේ transitive phrasal verbs වලට පස්සේ අනිවාර්යයෙන්ම දෙයක් හෝ කෙනෙක් හෝ තියෙන්න ඕන object එකක් අනිවාර්යයි. ඊළඟට අපිට තියෙන්නේ separable and inseparable කියන phrasal verbs වර්ග දෙක. මම ඒ දෙක ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නම්. ඒ දෙක ගැන සවිස්තරාත්මකව සහ තව උදාහරණ සහිතව අද ඉගෙන ගත්ත ඒවාට තවත් උදාහරණ සහිතව මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්.
ඒ වගේම මම අද උගන්වපු ටිකෙන් ඒ කියන්නේ phrasal verbs ගැන බේසික්ස් සහ අපි වර්ග 4න් දෙකක් ඉගෙන ගත්තනේ. ඒ දෙකට අදාළව නෝට් එකක් ලස්සනට හදලා ඒ වගේම ඊට අදාළව exercises ඔයාලට කරන්න අභ්‍යාස හදලා මම PDF එකක් දාන්නම් description box එකේ හරි නැත්නම් comment section එකේ pin කරලා හරි දාන්නම්. ඔයාලා ඒක අරගෙන තවත් ඔයාලගේ English level එක up කරගන්න ඒක උදව්වක් කරගන්න. ඒ වගේම ඊළඟ phrasal verbs වර්ග දෙක අනිවාර්යයෙන්ම මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. මේ මම අද කියලා දීපු ටික ප්‍රැක්ටිස් කරන්න. අමාරු වෙන්න පුළුවන්. ඒ වුණත් ප්‍රැක්ටිස් කරන්න. හැමදේම ප්‍රැක්ටිස් කරන්න තමයි පුළුවන් වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක කොහොමද ප්‍රැක්ටිස් එක මත රඳා පවතිනවා. ඒක නිසා ඔයා ප්‍රැක්ටිස් කරලා මේවා ආයෙ පාවිච්චි කරලා ප්‍රොනවුන්ස් කරන්න බැරි නම් ඒවා ආයෙ කියලා හදාගෙන ඉංග්‍රීසි එක ලෙවල් අප් කරගන්න මම ඔයාලට විශ් කරනවා. have a nice day.